අපි අන්තිම සෙෂන් එක කරන්නේ එක්සිකියුෂන් එක සෙෂන් එක රයිට්. ඉතින් කොහොමද මෙෂර්මන්ට් එකක් අරගන්න හැම වෙලාවෙම අපි ගහුවේ. මොකද මම ඔයාලට මේකේ වීඩියෝ එකේ දුන්නා අපි ගහුවා මොනවද ඩ්‍රයිව් එකයි කවර් ඩ්‍රයිව් and ස්ට්‍රේට් ඩ්‍රයිව්. ඒතර මම ඔයාලට කෝන් සෙටප් කරා. ඒ වගේම අපි මෙෂර්මන්ට් එක උනේ කොහොමද ෂොට් සිලෙක්ෂන්ස් ඇකියුරසි එක බැලුවා අපි රයිට්. ඒක අපි 180ක් ඒක හොඳ වෙලා තියෙනවා රයිට්. ඒ වගේම කන්ටැක්ට් ක්වොලිටි එක රයිට්. කන්ටැක්ට් ක්වොලිටි එක මිඩල් කරේ කොහොමද කියන්නේ බැට් එකේ මිඩල් එජ් එක ගන්න very good. Target 30 to 50 balls very nice. හරිද? මිඩල් කරපු බැට් ගන්න බෝල ගන්න. ඒ වගේම ටාගට් සක්සස් එක 70% තියෙනවා right. 70% 75% very good. කන බෝල් රීච් ටාගට් ඕන් එකේදී ඒක 75 වලට හොඳට කරලා තියෙනවා. ඒ වගේම ටෙක්නික් ස්කෝර් එක අපි මෙෂර් කරා. ඒකේ හෙඩ් පොසිෂන් එක බැලන්ස් එක ෆලෝ ත්‍රූස් මම හිතන්නේ ටාගට් ඇවරේජ් එක මම හිතන්නේ 4.5 වගේ තියෙනවා රයිට්. ස්කෝරින් අවුට්කම් එක ගෝස් සිංගල්ස් ටාගට් එක 25 to 35 shot very nice. හරිද? ඉතින් ඒකත් තියෙනවා 70% වගේ. ඉතින් ඒක තමයි මෙෂර්මන්ට් එක අපේ උනේ කවර් ඩ්‍රයිව් එකයි ස්ට්‍රේට් ඩ්‍රයිව් රයිට්. ඊට පස්සේ අපි අපේ අවුට්කම් රෙකෝඩ් එකත් හොඳයි. ඒ කියන්නේ shot selections 85%, target accuracy එක very nice. technique score එක දැන් අපි මෙන්න මේකේ මේ percentage එක මම ඇඩ් කරලා තියෙනවා. අපි percentage එක ගත්තී හරි clearly very nice cover drive එක straight right. ඒ වගේම අපි ඊට පස්සේ ගැහුවා ඒ වගේම back cut and pull නේ. cut and pull අපි ඒකේ අපි මං හිතන්නේ 35 මිනිත් වගේ අපි ඒක වෙලාවෙන් ගැසුවේ. මොකද මම බෝල ගන්නට වැඩිය බැලුවේ කොහොම කොච්චර වෙලාවකින් ඔයාලට අපිට අපි සෙෂන් ප්ලෑන් එක කරා මේ ඔබ්ජෙක්ටිව් මේ ෂොට් එක effective against short and back of the leg balls. ඉතින් ඒක තමයි අපේ මේ වෙකුනේ. මම මේක මේව කරේ මම ෆීඩ් කරන්න ඕන හින්දා මේ ටාගට් සෝන්ස් මම හැදුවා. ඒ වගේම ඒක ස්ක්‍රාලෙක් මිඩ් විකට් පුල් ෂොට් එක රයිට්. ඉතින් අපි ඒක හරි ඒකේ මෙෂර්මන්ට් එක අපි පොඩ්ඩක් බැලුවොත් එහෙම මේකේ decisions making correct shots පුල් එක ඒ වගේම 75ක් 84 දී right very nice. ඉතින් ටාගට් එකත් එහෙමයි. ටාගට් එක 70%. ඊට ටයිමින් මිඩල් කරා බැට් එකේ මම හිතන්නේ 35 balls 30 to 45 balls. ඉතින් ඒක හොඳ percentage එකක්. පුල් එක මොකද පුල් එක කන්ට්‍රෝල් කරන්න ඕන ගොඩක් වෙලාවට අපි පුල් ෂොට් එක ඒකේ මෙෂර්මන්ට් ටික බැලුවාම රියැක්ෂන් ටයිම් එක top class right. ඒ කියන්නේ quick decision එක movement very nice right. අපි ඒකත් අපිට වාගේ 75-80% තියෙනවා. ඉතින් ඒක තමයි අපේ මෙෂර්මන්ට් එක උනේ right. ඊට පස්සේ ස්කෝරින් අවුට්කම් එකත් එහෙමයි 30 balls 30-40 balls වලට ගැහුවා කොහොමත් ඒක 50-50 runs ආවා. ඉතින් ඒකත් very good.
outcome record එක හරි ෂොක් decisions making එක එකක් මම අර ඉස්සෙල්ලා වගේ කිව්වා 70 to 80% control එක very good placement එක very nice ඊට පස්සේ අපි මොකද ගියේ cut shot එක අපි මේව කරා ඔයාලට පේනවා cut shot එකේ ගහදි පේනවා වගේ balance එක ඔක්කොම වගේ කොහෙද head position එක තියෙන්නේ කොහොමද ball එක lean වෙන්නේ ඉතින් ඒ ටික හරි clearly පේනවා වීඩියෝ එක බලද්දී. ඉතින් ඒකේ අපි මේකේ measurement එක අපි ගත්තේ මට ඕන වුණා ඒකේ target එක 75 to 80% වෙන්න. ඒක ටච් කරලා තියෙන 75%. ඒකේ control percentage එකත් 70% 75% තියෙනවා. ඉතින් ඒක හරි top හොඳ level එකක්. ඉතින් ඒකයි time කරා ball එකට ගිය විදිය movements ඒ ඔක්කොම measure කරද්දී ඒකත් 70% තියෙනවා. ඉතින් reaction time එකත් එහෙමයි. target scoring runs very nice. right ඔයාලට මොකද්ද ඒ ටිකේදී අපි අර measure කරනකොට ටිකක් අමාරුයි complicated එකක්. කොහොමද ඔයාලට තේරුනේ? target දෙද්දි target එක ලක්ෂණ ඒ මානේ කරේ මේ ඒසකින් සෙෂන් වලින් තමයි මම බුලින් කරන්න ගත්තේ. බුලින් ගහන්නේ ගොඩක් ලේසි වුණා මට ගන්න. අන්තිම මම ටික අපි හදුව small target response කියලා. ඉතින් මේකේ වෙන්නන්නේ ඒක තමයි. ඉතින් ඒකේ මේ percentage එක තමයි මම මේ outcome එක තමයි අන්තිමට අපි මේ අරන් තියෙන්නේ. ඉතින් මේ measure එක run score කරන්න කොච්චර කරාද right 70% right shot selections 75-80% right dismissal හරි less ඉතින් ඒක තමයි අපේ measurement එක උනේ right මම හිතනවා අපි හොඳ ඒකේ controlling outcome එකෙත් ඒකේ හොඳ controlling එක තිබ්බා decisions making very nice right placement run scoring technique ඉතින් ඒ ඔක්කොම එකට ගත්තාම ඒක top level එකට අපි ඉවර කරගන්න අපිට පුළුවන් right very well done මේ වගේ මේකට සහභාගී වුණාට එරුණා thank you very much මම හිතනවා ඔයාලටත් මේ පැය 16 ඇතුලේ ගොඩක් දේවල් ඉගෙන ගන්න හම්බුණා ඉතින් මෙන්න මේ ටික අපි හැම වෙලාවෙම ඔය මෙෂර් කරගෙන මේවත් ඔළුවේ තියාගන්න ඊළඟට එන අපි T20 one day tournament වලට ගොඩක් වැදගත් වෙයි right good luck okay right thank you